ප්‍රේමණීය සහෝදර සහෝදරියනි ඔබ වෙත අද දවසේ මේ ආකාරයෙන් පණිවිඩයක් රැගෙන එන එක මම ඉතාමත් ගරුත්වයෙන් පිළිගන්නවා. ආශාවෙන් ඔබට මේ වචනය මම බෙදා දෙන්නට සූදානම් වෙමින් සිටිනවා. මගේ පිටිපස්සේ තිබෙන්නේ ඔක්කොම කඳු. ඔබට බලා ගන්න පුළුවන් මේ කඳු එන උසයි පළල් කඩන්න බෑ, තල්ලු කරන්න බෑ. බවුසර් දැම්මත් දවස් ගාණක්යි ඒක කඩා ගන්න. අපි බයිබලයේ වචනයක් බලනවා. කඳු හැල් පාවී ගියත් දෙවියන් වහන්සේගේ කරුණාව අපෙන් පාවෙන්නේ නැහැ. ගායනාවකුත් තිබෙනවා. අපට ගායනා කරමින් මේ කඳු ගැන අපි සමාන කරලා කතා කරන්න. මේ කන්ද මනුෂ්‍යයට කඩන්න හරිම අමාරුයි. එක තැනමයි තිබෙන්නේ. දැන් මේ කන්ද තියෙන අවුරුදු ගාණක්. මම මේ ඊටකට කතා කරන්නේ දුබයි දේශයේ. දුබයි කියන්නේ මම මේ කන්ද තියෙන්නේ ජබල් ජයිස් රසල් කයිමාවල. මේ කඳු බලන්න ගොඩාක් අය එනවා. මොකද ඒ තරම් අලංකාරයි, ලස්සනයි. මේ කඳු කවදාවත් වෙනස් වෙලා නැහැ. මිනිස්සු කොටලා ඩිසයින් කරලා ඒ දේ කරනවා මිසක මේ කඳු කවදාවත් එළවිලා නැහැ. දෙවියන් වහන්සේගේ කරුණාවෙන් එළවිලා නැහැ. නමුත් බයිබලයේ වචනේ කියනවා මේ කඳු පවා එළවෙන්නට පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ කරුණාව ඔබටයි මටයි ස්ථිරයි. අපෙන් ආහත් කරන්න බෑ. බවුසර් දාලා නෙමෙයි මොන දේ දැම්මත් මේ දවස්වල දින easy technologies දාලා මොන දේ කරන්න හැදුවත් ඒ කරුණාව කාටවත් වෙනස් කරන්න බෑ. ඔබයි මමයි මුණ දෙන ප්‍රශ්න මේ වගේ කන්දක් වගේ තියෙනවද? අද දවසේ දෙවියන් වහන්සේ ඔබට කියනවා. ප්‍රිය සහෝදර සහෝදරියනි, මගේ කරුණාව ඔබට තිබෙනවා. ඒ කරුණාව වෙනස් වෙන්නේ නැහැ කවදාකවත්. මේ කඳු වෙනස් වුණත් මගේ කරුණාව ඔබ සමගයි, ඔබ සතුයි. මම ඔබට ප්‍රේම කරනවා. ඒ ප්‍රේමය තුල වැඩෙන්න, ඒ මාව විශ්වාස කරන්න. මාව විශ්වාස කරලා ඒ විශ්වාසයේ ජීවිතේ ගත කරන විට මම අස්කම් කරනවා. කඳු පාවෙනවා. ඒ වගේ ඔයගලන්ගේ ප්‍රශ්න පාවෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ කරුණාව ඔබට සෑහෙනවා. මේ සෑහෙනව කරුණාව අද විතරක් නෙමෙයි, හෙට අනිද්දා හැමදාම ඒ කරුණාව තුල ඔබ රැඳී සිටින්න, උන්වහන්සේව විශ්වාස කරන්න, විශ්වාස වැඩි කරගෙන ජීවත් වෙන විට දෙවියන් වහන්සේ බලවත් ක්‍රියාවක් ඔබ තුල කරන්න යනවා. ඉතින් දෙවියන් වහන්සේ ඔබට අද පණිවිඩයක් ගෙන දෙනවා. මාව විශ්වාස කරන්න. මගේ කරුණාව ඔබට සෑහේ. මගේ කරුණාව පාවෙන්නේ නැහැ. මගේ කරුණාව ඈත් වෙන්නේ නැහැ. ඔබ සතු තමයි තිබෙන්නේ මගේ කරුණාව කියලා උන්වහන්සේ අද ඔබට පණිවිඩයක් කියනවා. ඉතින් මම දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙකුටම ආශිර්වාද කරමින් මේ පණිවිඩය අවසන් කරනවා. ජේසුස් පීඨයි හැමෝටම.